ඔබ විදේශ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙක් නම් මේ යන්නේ ඔබට ඉතාම වැදගත් ප්‍රවෘත්තියක්. ගෘහස්ත නොවන රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශගත වීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමට පෙර එම රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සහතික කිරීම අනිවාර්ය කොට තිබෙනවා. ගෘහස්ත නොවන රැකියා සඳහා විදේශගත වීමේදී ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු සොයා බැලීමෙන් පසුව තමයි මෙම පියවර ගෙන තිබෙන්නේ. ශ්‍රී ලංකා දූත මණ්ඩල නොමැති රටවල රැකියා සඳහා අදාළ රැකියා ගිවිසුම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය, ගුවන් තොටුපොළ ඒකකය හෝ දිස්ත්‍රික් කාර්යාල මගින් අනුමත කරගත යුතු බවද කාර්යාංශය සඳහන් කරනවා. ඒ අනුව 2025 ජුනි මාස 7 වන දින සිට ගෘහස්ත නොවන කාණ්ඩයේ සියලුම රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශගත වීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා අදාළ රැකියා ගිවිසුම සහතික කිරීම අනිවාර්ය බව ඔබට මතක් කළ යුතුයි.